අයිබෝන් අද අපි කතා කරන්නේ විදුහල්ප විභාගයේ පාසල් පරිපාලනය පිළිබඳ සිද්ධියක් දෙන ප්‍රශ්න පත්‍රයට නිවැරදිව කොහොමද පිළිතුරු සපයන්නේ කියන එක ගැන. අද අපේ වීඩියෝ එක ප්‍රධාන කරුණු තුනක් යටතේ කතා කරනවා. පළවෙනි එක තමයි සිද්ධි අධ්‍යයනය කියන්නේ කුමක්ද? ඒ වගේම සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නයකදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන කුසලතාවය මොකක්ද? ඊළඟ වැදගත්ම එක තමයි සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයකට පිළිතුරු සපයන තාක්ෂණික පියවර කුමක්ද කියලා අපි කතා කරනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයකට තාක්ෂණිකව පියවරෙන් පියවර පිළිතුරු සපයන්න ඔයාලට හැකියාව ලැබෙනවා. තුන්වෙනි එක තමයි සිද්ධි අධ්‍යයනයකට අදාළ වැදගත් චක්‍රලේඛයක් වන 12/2016 පාසල් විනය සම්බන්ධ චක්‍රලේඛය සිද්ධි අධ්‍යයනයට කොහොමද යොදාගන්නේ කියන එක අපි කතා කරමු. වීඩියෝ එක අවසානයේදී අපි සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයක් මේ තාක්ෂණික පියවර ඔස්සේ කොහොමද පියවරෙන් පියවර ලියන්නේ කියන එක ඔයාලට ප්‍රායෝගිකව කියලා දෙනවා. එහෙනම් සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. සිද්ධි අධ්‍යයනය කියලා කියන්නේ මොකද්ද? පාසලේ වෙන්න පුළුවන් සැබෑ ගැටලුවක් ඔයාලට ලබා දෙනවා. මේ ගැටලුවට ඔයාලා කොහොමද විසඳුම් ලබා දෙන්නේ? ඔයාලා ගන්න තීරණ මොනවද? ක්‍රියාමාර්ග මොනවද කියන එක තමයි බලන්නේ. ඔයාලා දැන් ගුරුවරු විදියට නෙමෙයි හිතන්න ඕන. ඔයාලා හිතන්න ඕන විදුහල්පතිවරයෙක් විදියට. විදුහල්පතිවරයෙක් විදියට මේ ගැටලු හැමේ ඔයාලා පීඩනයට ලක් වෙන්න පුළුවන්. මේ පීඩනය ඔස්සේ ඔයාලා කොහොමද නිවැරදි තීරණ ගන්නේ සහ නිවැරදි ක්‍රියාමාර්ග ගන්න. ඒක තමයි මේ සිද්ධි අධ්‍යයනයේ ප්‍රශ්නයකදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ තීරණ ගනිද්දී ඔයාලා බලන්න ඕන මොනවද? සමබර වෙන්න ඕනද? ඒ වගේම ඒවා නීතියට එකඟ වෙන්න ඕන. ඒ වගේම මානුෂීය වෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ඔයාලට බලන්න වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් පාසලේ ගුරුවරයෙක් ළමයෙක්ට ගහනවා. දෙමව්පියන් ගිහිල්ලා කලාප කාර්යාලයට පැමිණිලි කරනවා. මේ වගේ ප්‍රශ්නයක් ආවහම ඔයාලා මොකද්ද කරන්නේ? දැන් ඔයාලා හිතන්න ඕනේ විදුහල්පතිවරයෙක් විදියට. හරි මම මේ විදියට කරනවා. ඒත් ඔයාලා තීරණයක් ගන්නවා. ඒ වගේම මොන හරි ක්‍රියාමාර්ග ගන්නවා. අන්න ඒක තමයි විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ. තීරණ සහ ක්‍රියාමාර්ග අනුව තමයි ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණය තීරණය වෙන්නේ. එතකොට මේ නිවැරදි තීරණ සහ නිවැරදි ක්‍රියාමාර්ග නිවැරදි පිළිවෙලට ඔබ ගන්නේ කොහොමද? අන්න ඒක ඔයාලා හොඳින් දැනගන්න ඕන. දැන් අපි බලමු සිද්ධි අධ්‍යයන ප්‍රශ්නයකදී ඔබෙන් බලාපොරොත්තු වන කුසලතා මොනවද කියලා. ඔයාලගේ පිළිතුරු අනුව ඔයාලට මේ කුසලතාවයන් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. පළවෙනි එක තමයි නීතිමය දැනුම. මොකද නීතිය චක්‍රලේඛ අනපනත් රෙගුලාසි ගැන ඔයාලට දැනුවත්භාවයක් නැත්නම් එතනදී ඔයාලා අසරණ වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පරිපාලන කුසලතාව. එතනදී බලාපොරොත්තු වෙන්නේ ඔයාලා දැන් නීතිය දන්නවා. ඒ නීතිය දැනගත්තට විතරක් මදි. ඔයාලා මේ නීතිය භාවිතා කරලා කොහොමද පාලනය කරන්නේ? ඔයාලා ගැටලුවකදී කොහොමද නිවැරදි පියවර ගන්න සහ ක්‍රියාත්මක වෙන්නේ කියන එක පරිපාලන කුසලතාව තුළදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. තීරණ ගැනීම. අංක 3. ප්‍රශ්නයකදී ඔයාලා හරියට තීරණ ගන්න ඔයාලට හැකියාව තියෙනවා. හතරවෙනි එක තමයි මානසික ප්‍රවේශය. අපිට හැම දෙයක්ම නීතියෙන් කරන්න බෑ. යම් සිද්ධියකදී අපිට නීතිය අනිවාර්යයෙන්ම ඕන. නීතිය වගේම මානසික පැත්තත් හිතන්න ඕනේ. ඒතර මේ සමබර தත්ත්වය ඔයාලගෙන් පරීක්ෂා කරලා බලන්න. මානසික පැත්තක් තියෙනවා, නීතිමය පැත්තක් තියෙනවා. ඒ සමබර බව ඔයාලගෙන් පරීක්ෂා කරලා බලන්න. ඊළඟට තමයි ප්‍රායෝගික විසඳුම් වෙන්න. එතකොට නීතියේ පැත්තෙනුත් හරි, මානසික පැත්තෙනුත් හරි. හැබැයි මේක ප්‍රායෝගික විසඳුමක්ද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒත් ප්‍රායෝගික වෙන්න බෑනේ. මොකද ඔයාලා මේක තියෙන විභාගෙ ලියලා ගෙදර ඇවිල්ලා ඉන්නේ නෙමෙයි. ඔයාලා ඉස්කෝලේකට ගිහිල්ලා විදුහල්පතිවරයෙක් විදිහට වැඩ කරන්න. ඒතකොට ඔයාලා ප්‍රායෝගිකව මේ ගැටලු විසඳන්න ඕන, පියවර ගන්න ඕනේ, ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා මේ ඔයාලා ලියන උත්තර ප්‍රායෝගික වෙන්නත් ඕනේ. මෙන්න මේ කියන කුසලතා 5 ඔයාලගේ පිළිතුරෙන් බලාපොරොත්තු වෙනවා. හරි. දැන් අපි බලමු සිද්ධි අධ්‍යයන ගැටලුවක් විසඳන තාක්ෂණික පියවර මොනවද කියලා. හරි. පළවෙනි පියවර තමයි ගැටලුව හඳුනා ගැනීම. මෙතනදී ඔයාලා වැදගත්ම දේ තමයි මේ ගැටලුවට අදාළ නැත්නම් මේ සිද්ධියට අදාළ ප්‍රධාන ගැටලුව ඔයාලා හොයා ගන්න ඕනේ. පොඩි ගැටලු ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි අපි එකෙන් ප්‍රධාන ගැටලුව හඳුනා ගන්න ඕනේ. මේ ගැටලුව අතරින් පාසල් පද්ධතියටම බලපාන ගැටලුව ප්‍රධාන ගැටලුව වෙනවා. සමහර වෙලට සිද්ධියේ මූලය ප්‍රධාන ගැටලුව වෙනවා. ඒ නිසා හරි ප්‍රධාන ගැටලුව, නිවැරදි ප්‍රධාන ගැටලුව ඔයාලා හඳුනා ගන්න ඕන. දෙවෙනි එක තමයි මේ ගැටලුවට අදාළ පුද්ගලයන් කවුද? සම්බන්ධ පුද්ගලයන් කවුද? දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු සිද්ධියේ කවුද පුද්ගලයන් වෙන්නේ?
සිසුවා ඉන්නවා, ගුරුවරයා ඉන්නවා, විදුහල්පති ඉන්නවා, එයාලා අභ්‍යන්තර පාර්ශවකරුවන්, ඊළඟටව දෙමව්පියෝ ඉන්නවා, ඊළඟට කලාප කාර්ය අය ඉන්නවා, මෙයාලා වක්‍ර පාර්ශවකරුවන්. ඔයාලා විදුහල්පති විදිහට උත්තර ලියද්දී මේ පාර්ශවකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නත් ඕන. ඒ වගේම මේ පාර්ශවකරුවන් කෙරෙහි වාට තියෙන වගේ වා විදුහල්පති විදිහට වාට තියෙන වගකීම මේ පාර්ශවකරුවන් පිළිබඳව. අන්න ඒක ආරක්ෂා වෙන්නත් ඕන මේ පිළිතුරේ. ඒ නිසා මුලින්ම ඔයාලා කරන්න මේ ගැටලුව හඳුනා ගන්න ඕන. ඒ වගේම ගැටලුවේ පාර්ශවකරුවන් කවුද කියලා හඳුනා ගන්න ඕන. ඒ වගේම මේක කාලීන, ඒ කියන්නේ ඉක්මනින් විසඳන්න ඕන එකක්ද? එහෙම නැත්නම් ක්‍රමිකව විසඳන්න ඕන එකක්ද කියන එක ඔයාලා හඳුනා ගන්න ඕන. හරි. ගැටලුව හඳුනාගත්තට පස්සේ ඔයාලා කරන්න ඕන දෙවෙනි පියවර තමයි මේ ගැටලුව හොඳින් විග්‍රහ එහෙම නැත්නම් විශ්ලේෂණය කරන්න ඕන. විශ්ලේෂණය කරද්දී මතක තියාගන්න ඔයාලා නීතිමය පැත්ත බලන්නත් ඕන, මානසික පැත්ත බලන්නත් ඕන. අපි උදාහරණයක් විදිහට අපේ උදාහරණය ගත්තොත් ගුරුවරයා ඇයි දරුවට දඬුවම් කළේ? ඒක මුලින්ම හොයලා බලන්න. හේතු එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරයා ලොකු පීඩනකින් හිටියා වෙන්න පුළුවන් ඒ මොහොතේ. එයාට වැඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ලොකු පීඩනකින් හිටියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා මෙහෙම දඬුවම් කරන්න එක වැරදි දෙයක් කියලා එයා දැනගෙන හිටියේ නැති වෙනවා. චක්‍රලේඛ ගැන දැනුමක් එයාට තිබුණේ නැහැ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා දන්නේ දඬුවම් කරලා පාලනය කරන්න විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන ක්‍රම දරුවන් පාලනය කරන්න පුළුවන් වෙන ක්‍රම ගැන එයාට දැනුවත් භාවයක් නොතිබෙන්න පුළුවන්. ඒතර මේ විදිහට විශ්ලේෂණය කරන්න ඕනේ මේ ගැටලුව. හරි. ඒතර මේ ගැටලුවට අනුව ඊළඟට ඔයා කරන්න ඕන මේ සිද්ධියට අදාළව නීති මේ පැත්ත මොකක්ද? මේ අදාළ චක්‍රලේඛ මොනවද කියන එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. චක්‍රලේඛයට අදාළ නීතිය මොකක්ද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ සිද්ධියට අදාළව නම් ශාරීරික දඬුවම් කිරීමක් නේ තියෙන්නේ. ශාරීරික දඬුවම් කිරීම ගැන තියෙන චක්‍රලේඛය මොකක්ද? අපි දන්නවා 12/2016 චක්‍රලේඛය තමයි මේකට අදාළව නිකුත් කරලා තියෙන්නේ. මේ සිද්ධියට අදාළව ඔයාලා පිළිතුරු ලියද්දී මේ චක්‍රලේඛය ගැන දන්නවා කියන එක ඒ පිළිතුරු පත්‍ර පරීක්ෂකයන්ට දැනෙන්න ඕන. මේ සිද්ධියක් දෙන ප්‍රශ්නයට ඔයාලා පිළිතුරු ලියද්දී නිකම් පුද්ගලයෙක් විදිහට නෙමෙයි. හොඳට නීතිය දන්න හොඳ පරිපාලකයෙක් විදිහට පිළිතුරු ලියන්න ඕන. එහෙමනොත් තමයි ඔයාලට උපරිම ලකුණකට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවරේදී අපි කරන්නේ විශ්ලේෂණය කරගත්තු ගැටලුවට අදාළව ගන්න පුළුවන් විසඳුම් මොනවද කියන එක බලන එක. ඒතර විසඳුම් එකක් නෙවෙයි විසඳුම් කීපයක්ම විකල්ප විසඳුම් කීපයක්ම අපි හොයා ගන්න ඕන. ඒතර මේ විසඳුම් වලින් ඔයාලා බලන්න ඕන කාලය අනුව මේ විසඳුම් වෙන් කරන්න ඕන. එකක් තමයි කෙටි කාලින විසඳුම් මොනවද? ඊළඟට මධ්‍ය කාලින විසඳුම් මොනවද? දීර්ඝ කාලින විසඳුම් මොනවද කියලා හරියට වෙන් කරගන්න ඕන. ඒතර අපි දැනගන්න ඕන මොනවද කෙටි කාලින විසඳුම් කියලා. කෙටි කාලින විසඳුම් කියලා කියන්නේ ඒ සිද්ධියට අදාළව ඉක්මනින් විසඳන්න කරන දේවල් තමයි කෙටි කාලින විසඳුම් වෙන්නේ. හරි පටිපාටියකට අනුව පියවරවලට අනුගමනය කරන විසඳුම් තමයි මධ්‍ය කාලින විසඳුම් වෙන්නේ. වගේම දීර්ඝ කාලින විසඳුම් වෙන්නේ අය මේ වගේ දේවල් ඇති නොවෙන්න ගන්න විසඳුම් වලට තමයි දීර්ඝ කාලින නැත්නම් දිගු කාලින විසඳුම් වෙන්නේ. එතකොට මේ විදිහට කාලය අනුව ඔයාලා ගත්තු විසඳුම් ආකාර තුනකට වෙන් කරලා කෙටි කාලින, මධ්‍ය කාලින සහ දීර්ඝ කාලින විදියට. ඊට පස්සේ කරන්න ඕන මේ ඔයාලා ගත්තු විකල්ප විසඳුම් වලින් හොඳම විසඳුම් මොකක්ද කියලා ඔයාලා තෝරගන්න ඕන. ඒ වගේම ඔයාලා මේ ගන්න තීරණය, එහෙම නැත්නම් ඔයාලා ගන්න විසඳුම ඇයි හොඳම විසඳුම වෙන්න ඕනේ කියලා ඔයාලගේ පිළිතුර සාධාරණීකරණය කරන්න ඕන. සාධාරණීකරණය කරන්න ඕන, ඒ වගේම සමබර වෙන්න ඕන. එතකොට අපි ගත සිද්ධියට අදාළව ඔයාලා ගුරුවරයාට ක්‍රියාමාර්ගයක් ගන්න ගමන්ම ඔහුට මඟ පෙන්වීමකුත් ලබා දෙනවා කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගන්න මේ තීරණ චක්‍රලයකට අනුකූල බව, ඒ වගේම මේ නිසා සෑග අතිවාසම් වගේම පාසලේ විනයත් ආරක්ෂා වෙනවා කියලා ඔයාලට පෙන්වලා දෙන්න පුළුවන්. හරි අවසාන පියවර තමයි ඔයාලා ගත්ත තීරණය ක්‍රියාත්මක කරන එක සහ පස්සේ ගැන හොයලා බලන එක. ඔයාලා සිද්ධියට ප්‍රශ්නයකට උත්තර ලියද්දී තීරණය ක්‍රියාත්මක කරන තැනින් නතර කරන්න හොඳ නැහැ. එතනින් පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ වෙන දෙයක් අය ඇති නොවෙන්න වග බලා ගන්න. කොහොමද මේක අපි හොයලා බලන්නේ? මෙන්න මේ දේවල් අඩංගු වෙනවා නම් තමයි පිළිතුර සම්පූර්ණ වෙන්නේ. උදාහරණයක් විදිහට ගුරුවරයාට ක්‍රියාමාර්ගයගෙන ඔහුට මඟ පෙන්වීම දීම කියන තැනින් නතර වෙන්නේ නැතුව නැවත මෙවැනි දෙයක් සිදු නොවෙන්න මුළු ගුරු මණ්ඩලයටම මේ චක්‍රලේඛය ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වනවා කියලා පාඩල ලියන්න පුළුවන්.
හොඳයි අපි ඊළඟට කතා කරන්නේ සිද්ධි අධ්‍යයනයට වැදගත් වෙන තව එක චක්‍රලේඛයක් ගැන. තමයි 12/2016 චක්‍රලේඛ. මේක තමයි පාසල් විනය සම්බන්ධ චක්‍රලේඛ. මේ චක්‍රලේඛයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා විනය කියලා කියන්නේ පාසලේ ළමයිව පාලනය කරන එක විතරක් නෙවෙයි කියලා. පාසලේ සියලු පාර්ශව පාසල් සංස්කෘතියට ගැලපෙන නීතිමාලාවකට එකඟ වෙනවා කියන එක තමයි මෙතනදී විනය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම මේ චක්‍රලේඛයේ මූලික අරමුණ වෙන්නේ දඬුවම් දෙන එක නෙවෙයි. ළමයාගේ ගරුත්වය ආරක්ෂා කරලා යහපත් සාධර්ම වර්ධනය කරන එක සහ සුරක්ෂිත පාසල් පරිසරයක් හදන එක.